මේ ලෝකේ මිනිස්සු වැඩිපුරම බයෙන් ඉන්නේ මොකට කියලා ඔයා හිතන්නේ? මිනිස්සු වැඩිපුරම බයෙන් ඉන්නේ තමන් ආදරය කරන මිනිස්සු නැති වෙයිද? තමන් රැවටෙයිද? තමන් පාවිච්චි වෙයිද? මෙන්න මේ වගේ දේවල් වලට මිනිස්සු බයයි. ඒ කියන්නේ මේ වෙලාවේ මනුස්සයෙක්ට කිව්වොත් ඔයාට මෙන්න මේ දේ නැති වෙනවා කියලා ඒ මනුස්සයාගේ hina වෙලා දරා ගන්න දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ට කිව්වොත් ඔයා රැවටෙනවා ඇති, සමහර විට ඔයා පාවිච්චි වෙනවා ඇති, ඔයා වංචාවකට අහු වෙනවා ඇති, ඔයා මේ ආදරේ ඇත්තටම ආදරේ නැතිව ඇති, ඔයා බොරුවක් කරනවා ඇති වාට වගේ දෙයක් කිව්වොත් මිනිස්සු අන්න එක ගැන සෑහෙන සෆර් කරනවා. ඒ කියන්නේ මිනිස්සු කැමති නෑ පාවිච්චි වෙන්න. ඒ කියන්නේ මිනිස්සු කැමති නෑ රැවටෙනවා කියලා දැන ආදරය කරන්න මිනිස්සු කැමති නෑ. මිනිස්සු ඒකට බයයි. එයා නැති වෙයිද? තමන් ආදරය කරන කෙනා නැති වෙයිද කියලා මිනිස්සු හැම වෙලෙම බයෙන් ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ එයා නැති වෙයිද කියලා ඔයා බයෙන් ඉන්නවද? මම අන්න ඒකට උත්තරය අරගෙන තමයි ආවේ. හිමීට හුස්මක් අරගෙන වෙනද වගේම පපුව රිලැක්ස් කරලා ඉමු. මම ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔයා එයාට ආදරය කරනවද? නැත්නම් එයා නැති වෙයි කියන බය එක්ක ජීවත් වෙනවද? ලොකුවටම තියෙන ප්‍රශ්නයක් තමයි මම එයාට ආදරය කරනවද නැත්නම් එයා නැති වෙයි කියලා බය එක්ක ජීවත් වෙනවද කියන එක. මේ දෙක එක වගේ පේනවා. හැබැයි මේ දෙක ගොඩක් වෙනස්. කෙනෙක් නැති වෙයි කියලා හැම වෙලාවෙම බය වෙනකොට අපි ටික අපිවම නැති කරගන්නවා. අපි ඕනවට වඩා මැසේජ් කරනවා, ඕනවට වඩා පැහැදිලි කරනවා, ඕනවට වඩා සමාව ගන්නවා, ඕනවට වඩා ඉවසනවා. අන්තිමට ආදරේ වෙනුවට බය තමයි රිලේෂන්ෂිප් එක පාලනය කරන්නේ. ආදරේ වෙනුවට බය තමයි රිලේෂන්ෂිප් එක පාලනය කරන්නේ. ඇත්ත ආදරේ කෙනෙක්ව හිර කරගෙන තියාගෙන ඉන්නේ නැහැ. ඇත්ත ආදරේ කෙනෙක්ව හිර කරගෙන තියාගෙන ඉන්නේ නැහැ. එයාට හුස්ම ගන්න ඉඩ දෙනවා, නිදහස දෙනවා, විශ්වාසය දෙනවා. හිතන්න අතේ වතුර ටිකක් තියෙනවා කියලා. ඒ වතුර ටික තදින්ම අල්ලගත්තොත් මොකද වෙන්නේ? ඒ වතුර ටික ඇඟිලි අතරින් පැනලා යනවා. ඒත් හෙමින් අල්ලගෙන හිටියොත් ඉඩ දීලා ඒක අතේම රැඳිලා තියෙනවා. මිනිස්සුත් ඒ වගේ. බය හින්දා අපි අපේ වටිනාකම අමතක කරනවා. එයා ගියොත් මම මොනවද කරන්නේ? එයා නැතුව මට ජීවත් වෙන්න බෑ. එයා තමයි මගේ මුළු ලෝකෙම. එහෙම හිතන තරමට අපි අපේ ලෝකෙම එක මනුස්සයෙකුට බාර දෙනවා. ඒක අනතුරුදායකයි. ඒක මාර ඩේන්ජර්. ඒක මාර ටොක්සික් සයින් එකක්. ඒක නෙගටිව් බයස්. ඒක නෙගටිව් සිතුවිලි වගේ හිත ඇතුලේ වැඩි කරලා දානවා. මතක තියාගන්න කෙනෙක් වගේ ජීවිතේ ලස්සන කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ මුළු ජීවිතේම වෙන්නේ නැහැ. ආදරය කරනවා කියන්නේ අහිමි වෙන්නේ නැහැ කියලා සහතිකයක් ලැබෙනවා නෙවෙයි. ආදරය කරනවා කියන්නේ අද තියෙන මොහොත ආදරෙන් ජීවත් වෙන එක. ජීවිතේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මිනිස්සු වෙනස් වෙනවා, සම්බන්ධතා වෙනස් වෙනවා. ඒක ජීවිතයේ ස්වභාවය. මිනිස්සු වෙනවා, මිනිස්සු යනවා. ඒක ජීවිතේ හැටි. ඒ හින්දා හැමදාම අහිමි වීමේ බයෙන් අද දවස විනාශ කරගන්න එපා. සමහර වෙලාවට බය හින්දාම අපි කරන දේවල් අනිත් කෙනාව ඈත් කරනවා, නිතර සැක කරනවා, හැම වෙලාවෙම උත්තර ඉල්ලනවා, හැම තප්පරෙම අවධානය බලාපොරොත්තු වෙනවා. අන්තිමට අපි වෙහෙසෙනවා. එයාට වෙහෙස දැනෙනවා. ආදරය කියන්නේ පාලනය කරන එකට නෙවෙයි, ආරක්ෂිත බව දැනෙන්න සලස්සන එකට. අද ඔයාගෙන්ම අහන්න, මම ආදරය කරනවද නැත්නම් බයේ ජීවත් වෙනවද? ඇටැච්මන්ට් එකකට වෙලා කොයි වෙලාවෙත් බයේ ජීවත් වෙනවද? මේ ප්‍රශ්නෙට අවංකවම ඔයා උත්තර දෙන්න. තව දෙයක්, ඔයාගේ ජීවිතය අමතක කරන්න එපා. ඔයාගේ යාළුවෝ, ඔයාගේ හීන, ඔයාගේ වැඩ, ඔයාගේ සතුට මේ හැමදේම එක මනුස්සයෙක් නිසා නතර කරන්න එපා. හොඳ රිලේෂන්ෂිප් එකක් කියන්නේ දෙන්නෙක් එකිනෙකට හේතු වෙලා වැටෙන එක නෙවෙයි. දෙන්නෙක් තමන්ගේම කකුල් දෙකෙන් හිටගෙන එකිනෙකාට ශක්තියක් වෙන එක. මතක තියාගන්න, කෙනෙක් වගේ ජීවිතේ ඉන්න තීරණය කරන්නේ බලෙන් නෙවෙයි, ආදරෙන්, ගෞරවයෙන්, විශ්වාසයෙන්. ඒ නිසා අද ඉඳන් අහිමි වෙයි කියන බය ටිකෙන් ටික අතහැරලා දාන්න. ඒ වෙනුවට අද දවස ආදරෙන් ජීවත් වෙන්න, hina වෙන්න, ස්තුති කරන්න, අගය කරන්න. මොකද අපිට අයිති එකම දේ මේ මොහොත. හෙට ගැන සහතිකයක් කවුරුත් දීලා නැහැ. ඒ හින්දා එයා නැති වෙයි කියන බයෙන් අද තියෙන ආදරේ විනාශ කරලා දාන්න එපා. ආදරය කරන්න. හැබැයි ඔයාව අමතක වෙන තරමට කවදාවත් ආදරය කරන්න යන්න එපා. මොකද ඇත්ත ආදරේ බය අඩු කරනවා. බය වැඩි කරන එක ආදරේ නෙවෙයි. එයා ගියත් ඔයා සතුටෙන් hina වෙලා ජීවත් වෙන්න ඕනි. එයා ගියත් ඔයා සතුටෙන් hina වෙලා ජීවත් වෙන්න ඕනි. මම ඔයාට කියන්න යන්නේ සමහර විට අහන්න අමාරු දෙයක්. ඒ ජීවිතේ සැනසීම ලැබෙන්න අපි හැමෝම දවසක ඉගෙන ගන්න ඕනි පාඩමක්. එයා ගියත් ඔයා ජීවත් වෙන්න ඕනි. ඒ විතරක් නෙවෙයි, සතුටෙන් hina වෙලා ජීවත් වෙන්න ඕනි. අපි ආදරය කරන මිනිස්සු අපේ ජීවිතයට එනවා. අපිට ලස්සන මතක ගොඩක් දෙනවා, හිනාවල් දෙනවා, පාඩම් කියලා දෙනවා. සමහර විට තුවාලත් හදනවා. ඒත් ඒ හැම කෙනෙක්ම අපේ මුළු ජීවිත කාලෙම අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ නැහැ. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ගහක කොළ වැටෙනවා, වැස්ස නවතිනවා, ඉර බැහැලා යනවා. ඒත් ඊළඟ දවසේ ආයෙත් ඉර පායනවා. ජීවිතෙත් ඒ වගේ. යන මිනිස්සු යනවා, ඒත් ජීවිතේ නවතින්නේ නැහැ.
කෙනෙක් ගියා කියලා ඔයාගේ හිනාවත් එයා එක්ක යන්න ඕනි නෑ. ඔයාගේ හීනත් එයා එක්ක යන්න ඕනි නෑ. ඔයාගේ අනාගතයත් එයා එක්ක යන්න ඕනි නෑ. ආදරේ කියන්නේ තමන්ව නැති කරගන්න එකට නෙවෙයි. තමන්ව ආදරෙන් බලා ගන්න එකට. මොකද ඔයාටත් සතුටෙන් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. සමහර මිනිස්සු කෙනෙක් ගියාට පස්සේ ජීවත් වෙනවා. හැබැයි ජීවිතේ විඳින්නේ නෑ. හැමදාම පරණ මතකස්සෙම ජීවත් වෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් නෑ. ඒ හින්දා සමහර දේවල් පිළිගන්න ඉගෙන ගන්න සිද්ධ වෙනවා. සමහර මිනිස්සු හැමදාම මේ මතකස්සේ ජීවත් වෙන්නේ එයාලා යථාර්ථය පිළිගන්න කැමති නැති හින්දා. එයා ඔයාගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදයක් වෙන්න ඇති. හැබැයි එයා මුළු පොතම නෙවෙයි. තව පිටු ගොඩක් තියෙනවා. තව මිනිස්සු ගොඩක් හම්බ වෙනවා. තව හිනාවල් ගොඩක් හම්බ වෙනවා. තව ඉරවුදාවල් ගොඩක් දකින්න හම්බ වෙනවා ඔයාට. ඔයාගේ හිත අද කැඩිලා නම් ඒකට කාලය දෙන්න. අඬන්න ඕනි නම් අඬන්න. හැබැයි එක දවසක කඳුළු පිහදාගෙන hina වෙලා ආයෙම ඇවිදින්න. වෙරළට යන්න, කඳු අතරින් ඇවිදින්න, අලුත් පොතක් කියවන්න, අලුත් තැනක් බලන්න, අලුත් මිනිස්සු හම්බෙන්න. මොකද ජීවිතේ තව වාට ගොඩක් ලස්සන දේවල් ගොඩක් ලෑස්ති කරලා තියෙනවා. කෙනෙක් ගියා කියලා ආදරය ගැන විශ්වාසය නැති කරගන්න එපා. ඒ මනුස්සයා ගියා ආදරය කියන දේ ගියේ නෑ. අද ඔයාටම පොරොන්දුවක් දෙන්න. කවුරු ගියත් මම මාව අතාරින්නේ නෑ. මම මගේ හීන අතාරින්නේ නෑ. මම මගේ හිතට හිනාව නැති කරන්නේ නෑ. මතක තියාගන්න ජීවිතේ ලස්සනම පරිගැනීම තරහින් ජීවත් වෙන එක නෙවෙයි. සතුටෙන් ජීවත් වෙන එක. හිනා වෙලා ජීවත් වෙන එක. හිත හදාගෙන ඉස්සරහට යන එක. ඒ හින්දා එයා ගියා නම් ඒ මතකවලට ස්තුති කරන්න. හැබැයි ඔයාගේ අනාගතය පරණ මතකවල හිර කරලා තියන්න එපා. අදත් ඉර පායනවා. අදත් ජීවිතේ වට කතා කරනවා. අදත් ජීවිතේ වට කතා කරනවා. ඔයාට අලුත් පටන් ගන්නමක් කරන්න පුළුවන්. මේ අද වුණත් මේ දැන් වුණත්. මොකද කෙනෙක් ගියා කියලා එයා ගියා කියලා ඔයාගේ ජීවිතේ අවසානය ලියවෙන්නේ නැහැ. ඒක අලුත් පරිච්ඡේදයක ආරම්භය වෙන්නත් පුළුවන්. ඉතින් එයා ගියත් සතුටෙන් hina වෙලා ජීවත් වෙන්න ඕනි. මොකද ඔයාගේ ජීවිතේ වටිනාකම කෙනෙක් නැවතුණාද ගියාද කියන එක මැත්තේ තීරණය වෙන්නේ නැහැ. ඒ වටිනාකම හැමදාම ඔයා ඇතුළෙම තියෙනවා. ඉතින් තවත් මේ වගේ හිතට කතා කරන පුංචි වීඩියෝ එකක් අරගෙන එන්නකම් පරිස්සමෙන් ඉන්න, ආදරෙන් ඉන්න. බාගෙට කාපු මාර බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. වට good luck පුංචි ගුම්බියෝ. වට good luck. Catching a crazy love moving through me like